hello boys and girls ඉතින් මොකද වෙන්නේ සාදරෙන් ආදරෙන් පිළිගන්නවා මගේ Mindplay YouTube channel එකට. ඉතින් ඔව් දැන් ඔයාලා හිතන ඉතින් මොකේ මේකේ thumbnail එක episode 1 කියලා වෙලා තියෙන්නේ. කලින් world එකට කෙලවුණා බං කෙලවිල්ලා. හරිද? hardcore world එකටත් කෙලවුණා ගණන් ගන්න එපා. එතන පොඩි case එකක් කියා අපි ගහ chop කරගමු. මේ එතන පොඩි case එකක් කියා තමයි ඒක ගණන් ගන්න එපා. අලුත් world එකක් පටන් ගත්තනේ. ඔය survival world එක මම දිගටම ගහනවා. ඉතින් කෙලවුණා කියන්නේ මුකුත් කෙලවුණා කියන්නේ එහෙම නෙමෙයි. මම කලින් play කරේ වෙනම launch එකක් ඉන්නේ. launch එකටම කෙලවුණා. අනේ launch එක තියෙනවා. මොකක් හරි case එකකට මගේ දාන world එක මේ නැති වෙනවා බං අය මේ අයින් වෙලා එද්දි මේ ඔකයි case එක. ඉතින් මම අර FPS drop එකක් කරනවා බං. මම කෙලිය FPS drop එකක් කරනවා අපි cobblestone ටිකක් මයින් කරගමුකෝ. ඉතින් මම දැන් කොහමද රෙකෝඩ් කරන්න පස්සේ යන්නේ sound එක රෙකෝඩ් කරන්නේ මගේ voice එක. මම ඔක්කොම ටික කරනකම් මම කියන්න. මොකද්ද දැන් boys ඔව් මම කිව්ව කතාව හරි. තව මට සබ්යක් ඕන ඉතින් like කරලා subscribe කරලා තව මම YouTube channel දෙකක් පටන් ගන්න තව එකක් පටන් ගන්න යන්නේ මොකද්ද Mindplay Studios කියලා. ඉතින් ඒකට සබ්යක් ඕන මට ඒක නියම් මම ඒකේ දාද්දි බලා ගන්න හරි cobblestone ටික mining කරනවා නිකාම. ඉතින් අද මගේ අදහස full අය නාම හදාගන්න එක. මොකද මට ඕන මේක එපිසෝඩ් 4න් 5 එන්ඩ් කරගන්න කී කරලා දාන්න. ඉතින් මොනවා කියන්නද කියලා මතක් වෙන්නේ. මෙයාට මොකද්ද? තව එකක් මේ මම සමහර මම දැන් මම ළඟ තියෙනවා PC setup මම PC setup එකක් ලැප් දෙකක් විතර තියෙනවා. උනාට බං ඒ වගේ performance අඩුයි උඹලට වීඩියෝ ගන්න බෑ ඒ තරමට. ඒ නිසායි මම මේකෙන් පටන් ගත්තේ. ගණන් ගන්න එපා. දැන් ඉතින් මොකද මේ අමාරුයි වං ඉතින් ෆෝන් එකෙන් කොහොමද කරන්න ඒ උනාට ඔයාලගේ සබ් එක හම්බෙන්න ගන්නට බං මට කරන්න ආසාවක් ඇති වෙනවා බං. ඔව් ආසාවක් ඇති වෙනවා. තව දෙයක් තියෙනවා boys. ඉතින් මගේ Mindplay Studios කියන channel එක දැන් මම දාන්නේ කිව්වේ. මට යන්නේ දැන් මම මේක කරා යනවා survival series. එතකොට තව servers ඔය ගැන තමයි කරන්නේ මෙන්න මේකෙන් මේ channel එකෙන්. අනිත් channel එකෙන් මම කරන්න හදන්නේ boys challenge videos ඔය වගේ video. ඉතින් මේ channel එක තාම හදලා නැහැ ළඟදී මේ හැදෙනවා. මේ හරි අපි දැන් stone tools වලට මාරු වුණා. අනිත් කතා දැන් අපි පැත්තකට දාමු. දැන් අපි වීඩියෝ එකට යමු. අපි තව බර්ඩ් ගහ ඩ්‍රොප් කරමු. මට පිකැක්ස් 4ක් දවස් දෙදුණානේ බය එකපාරට. අපරාධ මම වුඩ් ටික ගොනානේ ඉතින් ගණන් ගන්න එපා. ඔව් ගොනා ගණන් ගන්න එපා. දැන් මම කිව්වනේ කලින් මම මේවා කරගන්නවා කියලා. මචං මේ දැන් මම මේ ඇවිදින්නේ බං. මේ ඇවිදින්නේ බං. පොඩි අයිලන්ඩ් කෑල්ලක වගේ බං මේ. එහෙම තින්නක් තියෙනවා දැන්. ඔව් එහෙම තින්නක් තියෙනවා. අතන sugar cane වගේ තියෙන sugar cane ටික කඩා ගමුකෝ අපි ඉක්මනට ගිහිල්ලා. නැත්තම් පස්සේ නැති වෙන්න ඉඩ තියෙනවා ඕනනේ. ඉදිරි වැඩ කටයුතු වලට. හරි. මෙතන කේවියක් තියෙන්නේ. පතරංග කේවියක් ඉතින්. FPS 40 නේ වල් යන්නේ. අයියෝ 49 46 වයිබ. 50 ගණන් වලින් ගියට අවුලක් නැහැ. ඊට වඩා වයින් දෙපා යාළුවේ. හරි. ගණන් ගන්න එපා boys හෙම්බිරිස්සාව. උඩින් නැග්ගියා. මගේ රෙන්ඩර් ඩිස්ටන්ස් එක අඩුයි ගණන් ගන්න එපා boys. හේතුව තමා දැන් වල දාලා තියෙන රෙන්ඩර් ඩිස්ටන්ස් එක බා 5 chunk හරිද? සෝඩියම් දාපුවම බා ලැග් වෙනවා chunk 8ට දැම්මත් හරිද? ඒක හෙන්න කේස් එක තමයි ඉතින් ගණන් ගන්න එපා මට වෙන කරන්න දෙයක් නැහැ. ඔව් මම මේ වීඩියෝ එකේ කීතරක් ගණන් ගන්න එපා කියන එක
එහෙම ලොකුවට හිතන්න එපා. හිතන්න එපා. මට කියන්න දේවල් මතක් වෙන්නේ නැහැ. දැන් ඉවරයි. උඹලා වීඩියෝ කොහේ බලනවද බං? මං කියන්න නැතුව ඉන්න. පිස්සුද බං? එහෙම නොකිය ඉන්නද? උඹලට පාළු ඉන්න නේ මං කියවන්න නැතුව. මං කියනවා වැඩි වගේ නැද්ද පොඩ්ඩක් මේ වීඩියෝ. මං පොඩ්ඩක් නෑ. අnder ෂීප් කෙනෙක් ඉන්නවා. අපි ෂීප් මරාගමු. හරි. ඔව් මට මගේ ගොන් ජෝක් වලට වඩා නෑ නෑ තම කමන්නේ. මට දුක නෑ. මගේ ජෝක් අහන්න නැතුව ඔයාලා ඕන්නම් වීඩියෝ එක බලන්න අවුලන්නේ නෑ. ඔව් ජෝක් බලන්න නැතුව දැන් අපිට ඇඳක් හදා ගන්න පුළුවන් මරු එක. මන් දන්නේ නෑ මේ කවුද පැන්නේ කියලා. ඔව් මන් දන්නවා මං කියවනවත් ඇති. මම පොඩ්ඩ වෙලාවක් කතා කරන්නම් ඔයාලා ටික බලන්න එතන. ඔව් කතා කරන්නම් මම ටික. දැනුම් දීමේ මැදින් පැන හොලගන්න නිසා මේ වීඩියෝ ඔඩියෝ සමග කිසියම් ප්‍රශ්නයක් නැත්තම් ඒ ඔඩියෝ හුලගත් සමග විසඳා ගන්න. සභාවෙන් අවසරයි මා මෙතෙන්ට පැමිණී මගේ විනෝද කතා පැවසීමට යෝ. මම බොයිස් අලුත් ස්කින්නක් දාගත්තා. ඒක හොඳයිද කියලා මට කියන්න. කියන්න අපි යංකෝ දැන් කිව් එක තුල මොකද අපිට මේ ෆුල් ලයින් නාම වලටයි ඒ ටූල්ස් වලටයි අයන්න ඕනි නේටිය කඩා ගන්න. අපි යංකෝ මෙතන කෝල් එකක් තියෙනවා. අපි ඒ ටික කඩාගමු. ඉක්මනට කඩාගමු. කඩාගමු. බොයිස් මම මේක මේ ඔප්ටිෆයින් දාලා නෑ. ඒක ඇත්තට ගණන් ගන්න එපා. ඔප්ටිෆයින් දාලා මේ දාපුවම යන ඔප්ටිෆයින් වර්ෂන් එක ප්ලේ කරපුවම මේ පොඩ්ඩක් මේ ලෝන්ච් එකේ පොඩි කේස් ටිකක් යනවා. ඔවා කියන්න බෑ YouTube වල. ඇයි මම මේ වීඩියෝ ඔව් කියලා. හරි මොනවානදත් මේ අද අපි උතන දාලා රිපෝන් පොයින්ට් එක සෙට් කරමු. රිස්පොන් පොයින්ට් එක නැත්නම් chat එක වලදී chat එකේ කමෙන්ට් එකේ වෙල්ලන්නේ හින්දු වුණ වචනයක් කියන්න පුළුවන්. ඒ නෝන ගොන්දයක් කියන්න පුළුවන්. මොකද chat එකේ වෙල්ලෙන්නේ නැහැ. ඔව් මට chat එකට මගේ එක කමෙන්ට් එකක් වැටෙන්නේ යාළුවෝ. views 100 ගණන් 200 ගණන්. ඔව් ඇත්තම. ප්ලීස් බොයිස් මේ වීඩියෝ එක බලන හැම එකටම ලයික් කරලා subscribe කරලා කමෙන්ට් එකක් දාලා share කරන්න වීඩියෝ එක.
මෙහෙම ලොකු වෙලාවක් යන්නේ උපරිම විනාඩියක් වගේයි. ප්ලීස් ඒක කරලා දෙන්න මට මේ අවුරුද්ද ඇතුළත 1k සබ් ගහන්න ඕන බොයිස්. මේ අවුරුද්ද ඇතුළත ගොඩක් කල් තියෙනවා. ඉතින් ඒකට ඔයාලගේ සබ් එක ඕන. බලන්න හැමෝම ලයික් කරලා කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් අපි යන් එපික් මයිනින් මොන්ටාජ්මන්ට් එකට. ඊට කලින් බොයිස් අපි නිදාගනිමු එපික් නිදාගන්න මොන්ටාජම් එකකට. අපේ පළවෙනි දවසේ ඉවරයි බොයිස්. මේ විදිහට පළවෙනි දවසේ මැරෙන්න නැතුව වුණා. ෂීල්ඩ් එකක් හදාගමු ඔතනම. තව අයින් පික් එකකුත් හදාගමුද බොයිස්? මොකද කියන්නේ? හදාගමුද අයින් පික් එක? හදාගන්නද මොකද කියන්නේ? හදාගමු. බොයිස් කොහොමද දෙටි වැඩියක් කරනවා බොයිස්? ඔයාලා ඉතින් වැඩි එන්ජොයි කරන්න බෑ මම කරන්නේ. වැඩි එන්ජොයි කරන්න. එතන නිවුණු තැනකට පත් කරලා මම යනවා තව මයිනින් ටිකක් කරන්න. අය මයින් ටිකක් කළා හම්බයෝ. බොස් මම ඔතනත් හොඳට සටන් කරලා මම සටන දින්නා. ඉතින් ඔයාලා ඒ සටනත් එන්ජොයි කරන්න. විඩියෝ බොයිස් මැරෙන්නේ නැතුව බේරුනේ. ඉතින් එතන ඒ වැඩේ වුණාට පස්සේ මම රොටන් ෆ්ලෙෂ් ටිකුත් කාගත්තා. මං හිතන්නේ මුගේ ලෝභකමටද කොහෙද. ඉතින් අපි මුගේ මට මතක නෑ මුත්. ඔව් මට මතක නෑ. තව බොයිස් මට බෙටර් මයින්ක්‍රාෆ්ට් ඕන පල්ලෙන් කමෙන්ට් දාන්න. මොකද මං කරන්නේ දැන් මට වැඩක් නෑ. නොකද මයින්ඩ් ඒක නොදමයින්න බොරුට ඇඟිලි පෙවා ගන්න මම කරන්නේ. අපි තමයි ටිකක් කපගෙන මම ඔයාලව හම්බෙන්න. මම දන්නේ නැහැ බොස් ඒ කෝල් ටික මගේලා
අතන තියෙන කෝල් ටික මයිනින් කරන්න මම යන්නේ කියලා මම හිතන්නේ අලුත් ස්කින් එකෙන් පස්සේ මට පිස්සු හැදෙනවා. ඔයාලා තව එන්ජොයි කරන්න. මට කියන්න දෙයක් නැහැ. මෙතනින් මම ගොඩක් කෝල් ටික මයිනින් කරගන්නවා බොයිස්. මොකද මට අයන් ටික පුච්ච ගන්නයි කෑම පුච්ච ගන්නයි කෝල් වුණා. ඉතින් බොයිස් මම මෙතනත් දැටි වලියකට ගිහිල්ලා කොමාරි එක බේරන්නේ ෂීල්ඩ් එක තිබ්බට බෑ බොයිස් එනවා අමාරුයි. ඔය ඔයාලා ඒක කන්ට්‍රෝල් කරන්න. හරි බොයිස් අපිට ඕන ඔක්කොම අයන් ටික කඩාගත්ත මම මයින් කරගත්තා. ඉතින් අපි යන් අර කලින් නම් මොහොත අයන හම්බුනේ. අන්න ඒ පැත්තට ඔය යන ගමන් කැම ටිකකුත් අරන් යන් බොයිස්. මොකද මදි වෙන්නේ නැහැ කැම අරන් ගියා කියලා. ඔව් කැම අන්න මට රොටෙන් ප්‍රෙෂර් එකක් තියෙන්නේ. ඔක ගාවම තව බඩගින්න වැඩි වෙනවා.
ඒ මට පොඩි ප්‍රශ්නයක් බං. දැන් අපිට ඔගෙන ලොකුම කෑම කාපුවම බං ස්ටොමැක් ප්‍රොබ්ලම්ස් හැදෙනවනේ බං. එතනට බං මේකේ රොටන් ෆ්ලෙෂ් කතා කරලා වැඩක් නැහැ. මයින්ක්‍රාෆ්ට් මට පිස්සු කොටු ගේම් එකකට කතා කරා මට කෑම ටිකක් තියෙනවා යාළුවෝ ආවසනේ මගේ ඔය කෙනා යාළුවෝ ඌ මට පිටුව මම ගත්තේ නැහැ කෝලකුත් තියෙනවා තව තව රතු දෙන්නෙක් ඉන්නවා ඉතින් අයිලන්ඩ් එකේ පණිවිඩක් දෙන්නෙක් අනිත් තව කුකුලෙක් ඉන්නවා තව ඌරෙක් ඉන්නවා ඉන්නවා දැන් රැත් වෙනවා තව කුකුලෙක් ඉන්නවා මේ මෙතන කුකුල් වඩි ගිහින් මෙතන මයින්ක්‍රාෆ්ට් එකේ වань මෙතන චිකන් කන්නේ මට ගොඩක් දුරම කන්නේ බීෆ් ඉතින් අපි නිදාන්න තැනක් හොයමු හරි අපි ආවමු රාහට ඉතින් උතන අපි නිදාගෙන ඇරලා සුන්දරව අපි අයින් ටික පුච්චකමු නැත්තම් පුච්චකමු දැන් පිසුත් හම්බුණා බොස් මට ස්ටැක් එකක් විදහකුණා මට හොඳ ආරම්භයක් මේක අපි පුච්චකමුකෝ එහෙනම් එහෙනම් පුච්චකම මම ඔයාලා හම්බෙන්න බොස් මේකේ FK සීන් එකේ ඉස්සෙල්ලා යන්නේ නැහැ මොකද මම වේගෙ පොඩ්ඩක් වැඩි කරලා තියෙන ගණන් ගන්න එක ඉන්නෙන්ට ඔලිවරන් බොයිස් අපේ කැම ටික නම් ඇදලා ඉවරයි. දැන් අපි අයින් ටික දාමු ආපහු ෆර්නස් එකට. මම ඔයාලට මේ ගෙවන්නකම් අහගෙන ඉන්න චිල් මියුසික් එකක් දාන්නද බොයිස්? දාමු. හරි බොයිස් ඉතින් මම අදට ගිහින් එන්න වීඩියෝ එක එන්ජොයි කරපු ඔයාලට
ඔයාලා හැමෝටම යන්නේ ලයික් කරපු සබ්ස්ක්‍රයිබ් කරපු වොච් කරපු හැමෝටම ගොඩක්ම thank you. ඉතින් ඊළඟ එපිසෝඩ් එකේ අපි මේ පැත්තට යමු. කොයි පැත්තද ඒවා? ඊස්ට් මේ පැත්තට යමු. මේ අයිලන්ඩ් එකේ ඉන්න බෑ. ඉතින් බලපු වලට ගොඩක් ස්තුතියි. නම් අතර මම කියනවා සුබ දවසක් සැපේ ඉන්න ඕන කොල්ලෝ කෙල්ලෝ ටික. නම් බයි. තව දෙයක් තියෙනවා බොයිස්. මම කලින් කිව්වා වගේ මේ වීඩියෝ එක ෂෙයා කරන්න. thank you.